අපේ සමාජයේ තුල අපි බොහෝ තැන්වල දැකලා තියෙනවා මේ බුදුදහම හා සම්බන්ධ වෙච්ච ස්ත්‍රිය හා බැඳිච්ච මිත්‍යා කතා. සමහර කෙනෙක් මම අහලා තියෙනවා කියනවා ස්ත්‍රියක් වෙලා උපදින්නේ සංසාරේ පව් කරාම කියලා. කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා සමහර අය කියනවා. එතකොට පින්වතුනි දැන් අපිට අනිත් පැත්තට එහෙමනම් කියන්න පුළුවන් නේ අපේ පින්වතුන් පව් කරන්න බය වෙන්න එපා කියලා. ඒ ඉතින් ස්ත්‍රියක් හරි වෙනවනේ. එහෙමනම් පින්වතුනි යසෝදරා මහරහත් තෙරණිය 20 අසංඛ්‍යක කල්පලක්ෂයක් ස්ත්‍රී භවයක්මයි ලැබුවේ. එතකොට ඇය පව් කළාද? මහා මායා දේවිය පාරමී දම් පුරුපු දවසේ ඉඳලා ස්ත්‍රියක් වෙලා ඉපදුනේ. එතකොට ඇය පව් කළාද? මේ වගේ පින්වතුනි මිත්‍යා කතා සමාජය තුළ මේ තරමටම පින්වතුනි පැතිරෙන්න ප්‍රධානතම හේතුව තමයි අපේ සමාජයේ බොහෝම දෙනෙක් සමහර වෙලාවට බනහනකොට බනහන්නේ හරියට කට කතා අහනවා වගේ. සමහර අයත් බන කතා අහන්නේ කට කතා අහනවා වගේ. මිනිස්සු කට කතා කියන්නේ කොහොමද? අනසවල් තැන කතා වෙනව මට ඇහුණා. ඔන්න කවුද කෙනෙක් කියනවා මට ඇහුණා. මෙන්න මෙහෙම කෙනෙක් කිව්ව යාතුත් අහපු කතාවක් කියලා මට කිව්වේ කියලා තමයි මේ කට කතා අහන්න ලැබෙන්නේ. හැබැයි කට කතාවේ උප්පත්තිය කොහෙද කියලා කාටවත් හොයාගන්න බෑ. ගොඩක් දෙනෙක් බණ අහන්නෙත් ඔහොමයි. බුදුහාමුදුරුවෝ කිව්වලු, බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවලු, භාග්‍යවතුන් වහන්සේ යමක් කියලා තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ත්‍රිපිටකයේ හෝ අට කතාවේ තිබිය යුතුමයි. එහෙම නැත්නම් ඒක භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාවක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ කවදාවත් කියලා නෑ ස්ත්‍රියක් වෙලා උපදින්නේ පව් කරාම කියලා. කියලා තියෙන්නේ පින්වතුනි ස්ත්‍රී භවයක් ලැබෙන්නේ සසරේ කරපු පිනකට කියලා. නමුත් ස්ත්‍රියකට ස්වභාව දහමින් උරුම වෙච්ච දේවල් තියෙනවා. ඒව මේ භාග්‍යතුන් වහන්සේ නිර්මාණය කරපුවත් භාග්‍යතුන් වහන්සේ කියපු දෙයක් නිසා වෙච්ච දෙයක්වත් නෙවෙයි. ඒක ස්වභාව දහමේ නියමයක්. ස්ත්‍රියකට ස්වභාවයෙන්ම ලැබෙන දුක් තියෙනවා. ඒක ස්වභාවයෙන් ලැබෙන දෙයක්. ස්ත්‍රියකට බුදු බව ලබන්න බෑ කියන්නේ ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් නෙවෙයි. ස්වභාව දහමේ තියෙන දෙයක්. ඒකට හේතුව තමයි බුදු බව ලබනවා කියන එකට මේ ස්ත්‍රියවත් පුරුෂයවත් කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. පින්වතුනි මේ ලෝකේ බුද්ධත්වයේ ලබන්නේ වීර පුරුෂයෝ. ඒක දුර්වල පුරුෂයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් පින්වතුනි හිතලා බලන්නකෝ මේ ලෝකේ බුදුවරු මෙච්චර දුර්ලභයි කියලා.